good morning guys. ඉතින් ඔන්න අපි පැම්බොචේ වල ඉන්නේ. අද අපි පැම්බොචේ වලින් යනවා ඩිම්බොචේ දක්වා. පල්ලෙහාට ගිහිල්ලා දැන් බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ගමන පටන් ගන්නවා. අපි එහෙනම් යමු බ්‍රේක්ෆාස්ට් එක ගමු. බ්‍රෙක්ෆාස්ට් එකට මේ විදිහේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි තිබුණේ. මට නම්චිපසාර වලින් පටන් ගත්ත කෑම රුචිය දිගටම තිබ්බා. බත් කන්න නම් කිසිම බෙරියක් තිබුණේ නැහැ. පොඩ්ඩක් හරි කන්න පුළුවන් වුණේ පැණි රස විතරයි. ඒ නිසා මගේ ඇඟ ගොඩක්ම දුර්වල වෙන ගමන් තමයි තිබුණේ. ඉතින් ඔන්න අපි කාලා එළියට ආවා. මේ විදිහට තමයි view එක පේන්නේ. පේනවද අර හිමකඳුරික. හිමකඳුරිකට ඉරේලි වැටලා වට්ට ලස්සනට තියෙනවා. ඔන්න අපේ කට්ටිය බොගම අප එහෙම කරලා ගමන් පටන් ගන්න තියෙන්නේ. අපි එහෙනම් යමු ඉස්සරහට. ඔයාලට මතක ඇති අපි අමාඩබ්ලම් බේස් කැම්ප් ගියේ මේ පාරෙන්. හැබැයි අද අපි යන්නේ බේස් කැම්ප් රූට් එකේ. ඒක තමයි මේ පාර. පේනවනේ. අපි පහු කරන් ආපු ගම්මාන ටික. හරිම ලස්සනයි. ඊයේ අපි අමාඩබ්ලම් යද්දි අන්න අර මිස්සු ටිකක් යන රූට් එකේ ගිහිල්ලා අන්න අර නිම්නේ දිගේ තමයි උඩට නැග්ගේ. ගයිස් අපි දුක්කුෂී ගංගා මායිම දිගේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් පේනවනේ මේ ගල් පර්වත වල ලස්සනට කැටයම් කරලා ලස්සන ආර්ට් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් දිමුත් අයත් ඉස්සරහින් යනවා. අපි යමු ඉස්සරහට. මේ EBC රූට් එකේ අඩි 3500 වගේ උඩට ඇවිදිද්දි මගේ GoPro Hero 7 එක පට්ට විදියට ලෙඩ දෙනවා. හවස 2කින් වගේ පස්සේ පට්ට හීතලයි. එතකොට හීතලට මේක වැඩ කරන්න යනවා. ටිකක් පරණ කැමරාවන්නේ Hero 7 එක කියන්නේ. ඉතින් ওই ප්‍රශ්න නිසා මට ඊයේ අමාඩබ්ලම් ගිහිල්ලත් හරියට වීඩියෝ එකක් කරගන්න උන්නේ නැහැ. බේස් කැම්ප් එකේදී ඔන්නුනේම නැහැ කැමරාව. බැටරි චේන්ජ් කරත් ඔන්න වෙලා ටිකින් ඕෆ් වෙලා යනවා. ඉතින් ඔහොම ප්‍රශ්න වුණා. ඉතින් ඕක තමයි තත්ත්වය. සෝචනීයයි. දැන් ඉතින් අපි යන් ඉස්සරහට මොනා කරන්නද? ඔහොම තමයි. යක්කට කිය බය වේ මුන්දුවගෙන යන විදිය දැක්කම ගයිස් අපි ඉන්නේ ෂෝමාරි ගම්මානේ. අපි ඊයේ නවතන් ගන්න හිටියේ මේ ගම්මානේ. හැබැයි අපිට අමාඩබ්ලම් බේස් කැම්ප් ගිහිල්ලා ඉදි රෑ වුණා හින්දා මේකට එන්න වෙලාවක් නැති වුණා. අපි මේ ගම්මානෙත් කොහොමද කියලා බලාගෙන ඉස්සරහට යමු. දෙයක් කියන්නද? මං උදේ හොටෙල් එකේ තිබ්බ අධික සීතල නිසා මූණ හේදුවේ නෑ උදේ. ඔන්න දැන් මේ සෝමාරි ගම්මානේ මේ විදිහට ලස්සන පීල්ලක් යනවා අයිස් වගේ වතුර එකෙත්. හැබැයි දැන් පරිසරය ටික රස්නේ. ඒකින්න ඔන්න දැන් තමයි මූණ හොදගත්තේ. දොස්තර මහත්තයා මේ පාර දිගේ වතුර ගලාගෙන ගිහිල්ලා ඒ වතුර අයිස් වෙලා. පේනවනේ. ෂෝමාරි විලේජ් 4440යි උස. අපි අද 4400ට විතර නගින්න ඕනි. අපි යන්නේ ඩිබුචේ ගම්මානට. 4400ක් විතර උසින් තමයි ඩිබුචේ තියෙන්නේ. ඩිම්බොචේද කොහෙද නේ? ඩිබුචේ නෙමෙයි. ඩිම්බොචේ. ඉතින් මෙන්න මෙහෙම තමයි සොමාරේ ගම්මානේ තියෙන්නේ. අපි මේ ගම්මානට සමුදිලා දැන් ඩිම්බොචේ දක්වා යන ගමන් ඉන්නේ. ගයිස් ඔයාලට පේනවද අර මුලදී තිබ්බ ට්‍රෙක් එකෙන් පටන් ගද්දි තිබ්බ සස්ත්‍රීක ගස් එහෙම නෑ දැන්. නිකන් අර කටුපඳුර වගේ තමයි දැන් තියෙන්නේ. උඩට යන්න යන්න ගස් වලටවත් ජීවත් වෙන්න බෑ මේ උසේ. ඔන්න ඩුක්කුෂී ගංගාව වරෙන් ගලාගෙන යනවා පල්ලෙහින්. අමාඩබ්ලම් ලස්සනට පේනවා. එවරස්ට් රේන්ජ් එක පේනවා. ඉතින් අපි යමු ඉස්සරහට එනවා.
ගයිස් ඔන්න දිනවා කැටල් ෆාම් එකක් පේනවද මේ හරි ගල් වලින් ගෙදරක් හදලා දිනවා මේ තියෙන වගා බීම් නෙමෙයි කැටල් ෆාම් හවසෙද්දී ගල් වලින් හදලා දින මේ පවුරක් වගේ වඩ යක්ලා ගාල් කරනවා ඔයාලට පේනවද නේපාල් පෝටර්ස්ලා විවේක් ගන්න විදිිය හොඳට බලන්ට ඒගොල බෑක් පැක්වලට අමතරෝ කිලෝ 40ක් 50ක් විතර බර ලීගොඩවල් පවා ප්‍රවාහණය කරනවා ඉතින් හිතන්ඩව මේ වගේ ආල්ටිටියුඩ් එක මේ වගේ බරක් උස්තන්යන්ට මෙයාලා කොච්චර ශක්තිමත් මිනිස් වෙන්න ඕනිද අපින්න විශේෂ තැනක ඔයාලට වෙන අර පැත්තෙන් මේ ගහක් ගලාගෙනවා ඒ තමයි ඉමාජිකෝලා ගංගාව මේකත් හැමතින්න කවුට චටිය මුතර පෙරේ පැත්තගෙනවා දුක්කුෂියක දුක්කුෂි දුක්කුෂියකට ඉමාජිකෝලා එක වැටලා මෙතන දිගට පල්ලෙහාට මේ ලොකු ගහක් විදිහට දුක්කුෂියක් කරනවා මෙතනින් තමයි අපි දුක්කුෂිය ක්‍රොස් කරලා ඩිම්බජේ පැත්තට යන්නේ නැත්නම් දුක්කුෂිය ක්‍රොස් කරන්න නැතුව මේ පැත්තෙන් ගියොත් එහෙම අපි යනවා පෙරිච්ච ගම්මානේ පැත්තට පෙරිචේ අපි එද්දි පෙරිච ගම්මානට යන්න ප්ලෑන් එකක් තියෙනව නේද ඔව් එද්දි පෙරිච්ච හරයම මේක ෂෝට් කට් එකක් අත්තරම එතකොට අර කැටල් ෆාම්ස් ඔව් වගා බිම් නෙවෙයි නේද නෑ කැටල් ෆාම්ස් මේට කියන එක නම් සෙල්ලන්නේ නැහැ. අපි 10ක් යනවා අතියරනවා. පේනවනේ අපේ කට්ටිය හරිම අමාරුවෙන් එන්නේ. පහලින් ඩුක්කුෂි ගංගාව ගලාගෙන යනවා අන්න අර පැත්තෙන් නම් අපි ආවේ. මොම තමයි වෙන්නේ. අපි යන් කොහමද ඉස්සරහට. ගයිස් සෑහෙන දුරක් ඇවිත්තා. පේනවද? මේ හරි ස්තූපයක් වගේ තියෙනවා. ඉතින් අර පැත්තෙන් නම් අපි සෑහෙන දුරක් ආවා දැන්. මෙන්න මේ විදිහට කොඩියක් ගහලා තිනවා. ඒ කොඩියේ හින්දි වගේ භාෂාවක් නේපාල්ද හින්දිද කියන්න මන් දන්නේ නැහැ. භාෂාවකින් මොනවද ලියලා තිනවා. ඉතින් අර හරින් දැන් අපිට අපි යන ඩිම්බචේ ගම්මානේ පේනවා. අපි එනං අමාරුවෙන් හරි යන් ඩිම්බචේ වලට. ගයිස් ඉතින් ඔන්න අපි ඩිම්බචේ ගම්මානට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා. එන්න බලන්න මේ විදිහට තමයි ඩිම්බචේ ගම්මානේ සාවට වෙන්නේ. අර හරින් ස්තූප දෙකක් තියෙනවා. ඉතින් මේක අර ශීතකාන්තාර තත්ත්වයක් වගේ තමයි පේන්නේ. ඒ වගේ පරිසර පද්ධතියක් වගේ තමයි පේන්නේ. අපි ඉතින් යමු ඉස්සරහට. ඩිම්බචේ I am coming. මේ අවුව තබිනවා වගේ නේද? චුටි ලොකු සීන් එක නේද? ඉතින් අද මේ අපේ සෙට් එක අන්න අර කන්ද නගිනවා කිව්ව ඇක්ලමටේෂන් එකට මං හිතුනොත් තමයි කන්ද නගින්නේ මොකද හරිම ටයර්ඩ්. අපි බලමු. ඔන්න අපි අන්තිමේදී ආවා ඩිම්බචේ ගම්මානට. මෙන්න මේ විදිහට තමයි ඩිම්බචේ ගම්මානේ තියෙන්නේ. හරිම ලස්සනයි. තව පැත්තෙම හිම කඳු වලින් වට වෙලා. දැන් ගිහලා අපේ ලොජ් එක හොයාගන්න ඕනේ අපි නවතින. ගම්මානේ තින් තනිකරම සූර්යකෝෂ වලින් තමයි දුවන්නේ පේනවනේ. ඒකයි ෆෝන් චාර්ජින් වලට වයිෆයි වලට හැම දෙයකටම මිලක් අය කරන්නේ. උණු වතුර වලට හැම දෙයකටම මිලක් අය කරනවා. නිකම් දෙන්නේ නැහැ. හිම මෙතන හීතල නම් දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. අපේ කට්ටිය මේ ලොජ් එකට තමයි ගිහලා තින්නේ. අපිත් මෙන්න මේක තමයි අද අපි රෑ නවතින හොටෙල් එක. ගයිස් ඉතින් ඔන්න අදරෑ ඉන්න රූම් එකට ආවා. මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. මාර ලස්සන view එකක් රූම් එකේ ජනෙලෙන් පේනවා. ඉන්නම පෙන්නන්නම් ඔයාලට. කොහොමද ලස්සන?
මේ හරියෙන් ලස්සන ස්තූප වගේකුත් තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි ඩිම්බොචේ වල අපි නවතින හෝටල් එකේ view එක තියෙන්නේ. ගයිස් අද ඉන්නේ ඩිම්බජේ රෑ. ඉතින් සෑහෙන ඔලුවක එක්කමක් ආවා. අපි මෙහෙට ආවේ 2ට විතර. ඉතින් ඒ වෙලේ ඉඳන් තාම නිදි. රෑට හරියට ගන්නත් බැරි වුණා. ඉතින් පැනඩෝල් දෙයක් බීලා නිදා ගන්න තමයි හදන්නේ ආපහු. මම විශ් කරනවා මට ඊට උදේට හොඳ වෙන්න කියලා. අපි බලමු. එහෙනම් good night.